ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. මේ රවුම ගොතා ගන්න විදිය මම අර ඉන්ක්‍රීස් එක වෙනස් කරගන්න කියපු එක පැහැදිලි නැති වෙච්ච අයට මම මේ වීඩියෝ එක ආයෙත් අරගෙන ආවේ. මෙතන අපි මැජික් රින් එක ගොතා ගත්තට පස්සේ ඒකට මේ විදියට සිංගල් ක්‍රොෂේ 6ක් ගොතා ගන්නවනේ. ඊට පස්සේ එතන සම්බන්ධ කළාට පස්සේ අපි පළවෙනි ස්ටිච් එකට ආයෙත් සිංගල් ක්‍රොෂේ 2 ගානේ ගොතලා එතන ඉඳන් ඒ රවුම 2 ගානේ ගොතා ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි රවුමේදී අපි 1 2 1 2 පැටර්න් එකටනේ ගොතා ගන්න තුන්වෙනි රවුම. ඒ ටික ඒ විදිහටම මේ පැටර්න් එක ටිකට ගොතා ගන්නවා. ඊට පස්සේ හතරවෙනි රවුමේදී තමයි අපි වෙනස් කරන්න පටන් ගන්න ඕනේ. මේ විදිහට අපි එක තැනටම මේ වැඩි කිරීම දාගත්තොත් අපිට මෙන්න මේ වගේ සදාස්ත්‍ර හැඩයක් තමයි එන්නේ. ඒ නිසා රවුම් හැඩය ගන්න නම් අපි මෙතන මේ වැඩි කිරීම මේ අතර බෙදිලා යන විදිහට ගොතා ගන්න ඕනේ. ඒකට අපි කරන්න ඕනේ දැන් මෙතන මේ වැඩි කිරීම අපි එතන නැතුව මෙන්න මේ මැද ස්ටිච් එකට ගොතා ගන්නවා. එතකොට අපි මෙතන සම්බන්ධ කරගත්තට පස්සේ එකයි සිංගල් ක්‍රොෂේ එකක් දාලා ඊළඟ තැනට අපි දා ගන්නවා 2. ඊට පස්සේ ආයේ ඊළඟට දා ගන්නවා සිංගල් ක්‍රොෂේ 1. අපේ මේ රවුමේ පැටර්න් එක තමයි සිංගල් ක්‍රොෂේ 1 1 2 පැටර්න් එක. කලින් එකේ 1 2 පැටර්න් එක මේකේ තියෙන 1 1 2 පැටර්න් එක. අපි දැන් මේ විදිහට 2 ගොතා ගත්තට පස්සේ ආයෙ එතන ඉඳන් ඉස්සරහට 1 1 2 පැටර්න් එක දිගට කන්ටිනියු කරගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට අපිට මේ ඉන්ක්‍රීස් එක තැනට වැටෙන්නේ නැහැ එකකවත්. ඒ විදිහට සම්පූර්ණ රවුමම 1 1 2 පැටර්න් එකට පටන් ගොතාගෙන යන්න. ඒතර අවසානයේත් අපිට මෙතනදී 1 1 2 පැටර්න් එක සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ අපිට තියෙන ඊළඟ රවුමේදී මෙතන ඉන්ක්‍රීස් එක තියෙන තැනට අනිත් එකේ වැඩි කිරීමෙන් නැති වෙන්න ස්ටිච් එක මග ඇරලා දාන්න තමයි තියෙන්නේ. එතකොට අපි මෙතන සම්බන්ධ කරගත්ත තැන ඉඳන් මේ රවුම ගොතාගෙන යනකොට 1 1 2 පැටර්න් එකටනේ අපි ගොතන්නේ. එතකොට අපි මෙතන මේ රවුමේදී වගේම ඊළඟ රවුමේදී සම්බන්ධ කරගත්තට පස්සේ සිංගල් ක්‍රොෂේ එකක් දා ගන්නවා. ඊට පස්සේ එකක් දා ගන්නවා ඊට පස්සේ මෙන්න මෙතනට වැඩි කිරීම දා ගන්නවා. ඊළඟට ආයෙ එතනින් ඉඳන් ඉස්සරහට මේ රවුමේ පැටර්න් එක තමයි 1 1 1 2. අන්නේ පැටර්න් එකට මේ රවුම සම්පූර්ණ කරනවා දිගටම. ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මෙතන ඔයාලට පළවෙනි තැන වැඩි කිරීම වෙනස් කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ ඒ රවුමට අදාළ ස්ටිච් පැටර්න් එක ඒ විදිහට ඉස්සරහට ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට මුකුත් පැටලීමක් වෙන්නේ නැහැ. මුල තැන වෙනස් කරාම මේක ගානට රවුමටම සම්පූර්ණයෙන් ඒ පැටර්න් එක වෙනස් වෙලා රවුම ගානට ස්ටිච් පැටර්න් එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේක පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊළඟ රවුමෙදිත් ඔයාලට මෙන්න මේ වගේ වැඩි කිරීමක් නැති තැනකට ඔයාලගේ වැඩි කිරීම දාගන්න පුළුවන්. දාගෙන ඒ රවුමේ තියෙන ස්ටිච් පැටර්න් එක 1 1 1 2 ඒ පැටර්න් එක දිගට ගොතාගෙන යන්න. මේ විදිහට කළාම ඔයාලට ලස්සන රවුම් හැඩය ගොතා ගන්න පුළුවන්. ඔයාලා ගොතලා බලන්න. කොතන හරි ඔයාලට ගැටලුවක් තිබුණොත් ඒ ගැන මට කමෙන්ට් කරන්න. වැරදි අඩුපාඩු මොනවා හරි මගේ වීඩියෝ එකේ තියෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් කරන්න. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.